Dreaming with Colors YouTube channel එකට අදත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. Law of Attraction එහෙමත් නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ සරලවම අපි මේ සබහාදමත් එක්ක බැඳිලා ඉන්න එකට. අපි හැමෝම විශ්වීය මිනිස්සු. ඉතින් අපි හැමෝම මේ විශ්වය එක්ක සම්බන්ධයි. වර්තමානයේ ගත්තම මේ මාතෘකා ගැන ටිකක් වැඩිපුර කතා කරනවා. සරලවම ගත්තම අපි කරන කියන දේ ආපස්සට අපිට ලැබෙනවා කියන එක මතක තියාගෙන අපි ජීවත් වෙන්න ඕන කියන කාරණාව තමයි මේ law of attraction කියන්නේ. මේක ගැඹුරු මාතෘකාවක්. අද මම කතා කරන්න යන්නේ angel numbers. එහෙමත් නැත්නම් දේව දූත අංක ගැන. ඔයා යුනිවර්ස් එක ගැන law of attraction ගැන විශ්වාස කරන ඒක ෆලෝ කරන කෙනෙක් නම් ඔයාට තේරෙනවා ටිකක් හරි මේ කියන්න යන්නේ මොකක්ද කියලා. මොකද මේ ගැන උනන්දු හොයන අය අනිවාර්යයෙන්ම බලන දෙයක් තමයි මෙන්න මේ angel numbers. ඉතින් විශ්වය අපිත් එක්ක සම්බන්ධ වෙන පණිවිඩ අරන් එන එක ක්‍රමයක් තමයි මේ අංක ගණිත ක්‍රමය. ඊට අමතරව ඔයාගේ හදවතට කිසිම හේතුවක් නැතුව දැනෙන සතුට, අලංකාර සමනැල්ලු, අලංකාර මල් වර්ග, සුබදායි සිහින, ඔයාගේ සිතුවිලි වලට සමාන කතාබහක් ඇහෙන එක, අසීරම අවස්ථාවක ඔයාව සංසුන් කරන්න පුළුවන් සංගීතයක් ඇහෙන එක, ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාට සමීප ආදරය කරන සුබදායි පිරිස් ඔයා වටේ එකතු වෙන එක, ආදරණීය සහකරුවෙක් මුණ ගැහෙන එක වගේ කාරණා ඔයාට විශ්වය තුලින් ලැබෙන පණිවිඩ. හරි, අපි දැන් යමු අපේ මාතෘකාවට. angel numbers. ඔයාගේ subconscious mind එක. එහෙමත් නැත්නම් ඔයාගේ අතීතත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ යුනිවර්ස් එක ඔයාට පණිවිඩ අරන් එන්නේ. guardian angels ලා හරහා මෙන්න මේ ඉලක්කම් වලින් තමයි 11යි 11 10යි 10 1යි 1යි 1 2යි 2යි 2 මෙන්න මේ වගේ ඉලක්කම් වලින් තමයි ඔයාට යුනිවර්ස් එකෙන් පණිවිඩ ලැබෙන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම උදව් කරන්නේ guardian angels ලා. ඔයාට අවශ්‍යම වෙලාවට අවශ්‍යම තැනදී ඔයාට අන්නේ සංඥා ඉඟි ඔයාට ලැබෙනවා. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අහම්බයකින්. මේ දේවල් වලට යුනිවර්ස් ලෝ එකක් එහෙමත් නැත්නම් විශ්වීය නීතියක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ඔයාගේ ජීවිතේට එයාලා බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ඔයාට හරි පාර හොයාගන්න උදව් දෙන්න මෙන්න මේ ඉඟි අපිට ලබා දෙනවා. ඔයාගේ ජීවිතේ හොඳ විදිහට ගෙවලා විශ්වයත් එක්ක එකතු වෙලා විශ්වයට ස්තුතිවන්ත වෙලා ඔයාගේ යටිසිතේ පාලනය හොඳ විදිහට කරලා ඔයාගේ ආධ්‍යාත්මයත් සුවපත් වෙනකොට තමයි විශ්වයේ පණිවිඩ ඇත්තටම ඔයාට පේන්න ගන්නෙ. ඔයාගේ ෆෝන් එකේ වෙලාවෙන් බිල් එකකින් පාර තියෙන බෝඩ් එකකින් ඔය කොයිම විදියකින් හරි ඒක ඔයාට පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මේ angel numbers ඔයාට පේන්න ගන්නේ ඔයා අසීරුම වෙලාවක ඉද්දි. එහෙමත් නැත්නම් තීරණයක් ගන්න හිත ඉද්දි, දුකින් ඉද්දි ඔයාට උදව්වක් පිහිටක් අවශ්‍යම වෙලාවකදී. මේ සංඥා ලැබෙන්න හේතුත් තියෙනවා. ආධ්‍යාත්මික පණිවිඩයක් ලැබෙන්න, ඔයාගේ ලයිෆ් එකේ අලුත් පිටුවක් ආරම්භ වෙන්න, ඔයාගේ අටිසිත බලවත් වුණාම, ඔයාගේ මනස ශක්තිමත් වුණාම, ඔයා law of attraction follow කරන නිසා වගේ හේතු කාරණා දක්වන්න පුළුවන්. දැන් අපි බලමු angel numbers කීපයකින් අපිට ලැබෙන පණිවිඩ මොනවද කියලා. 11යි 11. ඔයා නිවැරදි මාර්ගයේ ගමන් කරන බව ඔයාට කියනවා. ඒ වගේම ඔයාගේ ආධ්‍යාත්මික පිබිදීමක් තියෙනවා කියලාත් කියනවා. ඒ වගේම ඔයාගේ ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියලාත් මෙන්න මේ 11යි 11 අංකය මගින් විශ්වය ඔයාට කියනවා. ඔයාට ඔයාගේ ට්වින් ෆ්ලේම් මුණ ගැහෙන්න ළඟ බවත් කියනවා. ඒ කියන්නේ ඔයාගේ ආධ්‍යාත්මික සහකාරය. 10යි 10. ඔයාගේ ජීවිතේ උසස්ම අරමුණු වෙනුවෙන් ගමන් කරනවා. ඔයාගේ ඉදිරි ජීවිතය සුබවාදී වෙනවා. ඔයාගේ ආරක්ෂාවට විශ්වයේද ඉන්න බවත් පවසනවා. ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න කියලත් මෙන්න මේ 10යි 10 අංකය හරහා විශ්වය ඔයාට පණිවිඩයක් ගෙවනවා. 12යි 12. ඔයාගේ ජීවිතය වේගවත් වෙනසක් වෙනුවෙන් ගමන් කරනවා. ඒ වගේම අලුත් ආරම්භයකට අලුත් සුබවාදී ගමනකටත් සූදානම් වෙනවා කියලත් මෙන්න මේ අංකයෙන් ඔයාට කියනවා.
111. ඔයා හරිම මාර්ගයේ ගමන් කරන බව මෙන්න මේ අංකයෙන් කියනවා. ඔයා ඉතාමත් ඉවසීමෙන් අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. 2.2. ඔයාගේ ජීවිතයට අවංක ආදරය ආකර්ෂණය වෙමින් පවතිනවා. ඔයා අසීමිත ආදරයක් ලබාවි. හොඳ දේවල් ලැබෙන්න නම් ඔයා චුට්ටක් ඉවසීමෙන් ඉන්න ඕනේ. 3.3. ඔයාගේ ඉෂ්ට දේවතාවුන් ඔයා ළඟින්ම ඉන්නවා. ඔයාට ඕන දෙයක් කරන්න, ජය ගන්න ඔයාට ශක්තිය තියෙනවා. දුකින් මිදලා ලස්සන ජීවිතයකට ඔන්න ඔයා ලෑස්ති. 4.4. ඔයාගේ හැම ධනාත්මක ආශාවක්ම ඔයාගේ ජීවිතයට ලැබෙනවා. ඔයාගේ සෞඛ්‍ය, ආදරය, රැකියාව, ජීවිතය මේ හැමදේම යහපත් වෙනවා. ඔයාගේ අනාගතය සුබ වෙනවා. 5.5. ඔයාගේ ජීවිතයේ දේවල් වෙනස් වේවි. හැම වෙනස්කමක්ම ඔයාගේ යහපත වෙනුවෙන්ම වේවි. මොකද ඔයාගේ දුෂ්කරම කාලය ඉවර වෙන්නයි යන්නේ. 6.6. ඔයාගේ වටේ වෙන හැමදේම වෙන්නේ හේතුවක් ඇතිව. ඉතින් ඔයාටම කරුණාවන්ත වෙන්න කියන එක තමයි මෙන්න මේ අංකයෙන් ඔයාට කියන්නේ. 7.7. ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. ඔයාගේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජනය අරන් ඔයාගේ ප්‍රාර්ථනාවලට යන්න කියලා තමයි කියන්නේ. 9.9. මනසේ තියෙන හැම නරක මතකයක්ම මකලා දාලා අලුත් ආරම්භයක් ගන්න ඔයා අලුත් වෙන්නයි යන්නේ. දැන් ඔයාට තේරෙනවා ඇති මෙන්න මේ ඒන්ජල් නම්බර්ස් වලින් ඔයාට අරන් ඉන්නේ සුබ පණිවිඩ කියලා. ඔයාගේ උදව්වට මේ යුනිවර්ස් එකේ ඉන්නවා කියලා. මේ නම්බර්ස් දැක්කම ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ගාඩියන් ඒන්ජල්ස්ලා විශ්වාස කරන්න. එයාලට ස්තුතිවන්ත වෙන්න. ඔයා මැනිෆෙස්ටින් කරන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් ලියන්න. මේ හැම දෙයකින්ම ඔයාගේ හොඳම ජීවිතය කරා ලං වෙනවා. ඔයා වල්ලන් ඉන්නවට නිවැරදි දේ ලං කරනවට ස්තුතියි කියන. ඔයාගේ ප්‍රාර්ථනා ඉටු වුණා වගේ එකපාරක් විෂුවලයිස් කරලා අමතක කරලා දාන්න. මේ කිසිම දෙයක් වෙන්නේ අහම්බයකින් වුණත් ඒ හැමදේම යුනිවර්ස් එක ඔයා වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා. ඒක සුබ පණිවිඩයක් විදිහට ඔයාට එවනවා. ඇත්තම කිව්වොත් මේක මට කරන්න හිතුනෙත්, එතකොට මේක ඔයාට පේන්නෙත්, ඔයාට මේක ප්ලේ කරලා බලන්න හිතුනෙත් අන්න ඒ හේතු නිසා වෙන්න ඇති. ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න, විශ්වාස කරන්න, ස්තුතිවන්ත වෙන්න, කරුණාවන්ත වෙන්න. ජීවිතේ කියන්නේම පුදුම සහගත දේවල් වලින් පිරුණු තැනක්. හැම නිතරම ඔයා ඒ ලස්සන පුදුම දේවල් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයා විශ්වාස කරන තරමට තමයි ඔයාගේ සතුට තීරණය වෙන්නේ. ඉතින් ආයෙම මුණ ගැහෙනකම් ඔයාට ආයුබෝවන්.